දැන් මට පේනවා මා මෙන්න මේ හදිස්සියේ කලබල වෙලා මේ හැමෝම ජෝකාසු කියලා නිකන් එන්න සද්දයක් වගේ නේ. ඔව්නේ. ඒකනේ. මම මේ කලබල කොහේටම ජෝකාස් සෙට් එකක්ද මේක? අපි මේ කතා කරන්නේ ඩයිකි ඇක්සිස්. ඩයිකි ඇක්සිස් ජෝකාසු. මෙන්න ඩිරෙක්ට්ලි ජපානයෙන් ආපු බාන්නේ ලංකාවේ කර්මාන්ත ශාලාවක්. තවත් රටවල් ගණනාවක ඒගොල්ලෝ කර්මාන්ත ශාලා ජපානයෙන්ම පිහිටෙව්වා. මේකේ ජපන් ඉංජිනේර්ස්ලා ලංකාවේ ඉංජිනේර්ස්ලා මේක ඉංජිනේරු වැඩක් ඇත්තටම කියනවා. නිකා මේ ටැංකියක් නෙමෙයි. මේක ඉංජිනියර් කරන ටැංකියක්. හරිම ලස්සනයි මේකේ වැඩසටහන. අපජලය. දැන් අපි දන්නවා අපජලය කියන්නේ මොනවද කියලා. මිස් පෙන්වන්න බලන්න අපිට මොනවද අපජලය කියන්නේ කියලා. මට පෙන්වන්න බෑ මම කියන්නම්. කියන්නකෝ. අපජලය කියන්නේ අපි කිචන් එකෙන් වලං හොදලා එළියට දාන වතුර ටික වොෂ්රූම් එකෙන් වොෂ් දාලා අරවා මේව කළා දාන වතුර ටික ඊට පස්සේ ටොයිලට් වලින් එහෙම එළියට යන වතුර ටික. ඔව් රෙදි හොදපුවා අරවා මේවා. වාහන ඔය සේරම IT. yes. දැන් සමහර දැන් වාහන සෝදන අංගන තියෙනවා. සර්විස් සෙන්ටර්ස් ඒවා මේවා තියෙනවනේ නේද? වොෂ් හබ් තියෙනවා. ඒ ඔක්කොම ඒවා අන්තිමට චැනල් කරලා දානවා. නගර සභාවෙන් අවසර අරගෙන ඔය කරලා ඔය මොනවා කරත් අපි ටැංකියකට දානවා. සමහර අය කානුවට දානවා. හරි. බහුතරයක් ලංකාවේ තැන්වල කරන්නේ අන්තිමට කානුවට කෙලින්ම දාන්නේ ටැංකියක් බැඳලා මුලින්ම ඒකට දාලා ඒකෙන් ඕවර්ෆ්ලෝ වෙන ටික කානුවට දානවා. සුද්ධ කිරිල්ලක් නැහැ. කුණු ජරාව තමයි කොහොමත් පොදු කානුවට දාන්නේ. ඕක තමයි අපේ වැඩපිළිවෙල. ඒ ඒකල්ලා අපි පපුවට ගහගෙන රටට ආදරේ මේ රටේ එහෙම ගන්න දෙන්නේ නැහැ බොලව් ගගා හිටියට කරලා තියෙන්නේ. ඉමීට ගිහිල්ලා වැළුවොත් එහෙම කුස්සියෙන් බස්සන වතුර ටික ටොයිලට් එකෙන් එන ටික පිට් එකෙන් බස්සන වතුර ටික ලස්සනට ඔයා මේ ಜಾති මාමක පොරද මේ කානුවට බඩු හරවලා තියෙන්නේ. පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් හැරවිලා වාගෙන නේද? කවුද කලේ? මේක අපි දන්නේ නැහැ. කවුද කලේ? බාසුන්නගේ තිරසම් වැඩ. මේක ගැන යන්න ඕනි. ෆැමිලි කරන්න යන්න ඕනි. ඒ වගේ තමයි අපි. අපේ ඇත්තටත් ඒවොත් එහෙම අපි ලැජ්ජා වෙනවා. කමන්නේ. අපි ඉන්නේ මෙතන ඔබ ජජ් කරන්න නෙවෙයි. වැඩක් නැහැ නේ ජජ් කළා. අපි හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික තියෙනවා. කමන්නේ. මොකක් හරි එකක් දැනගත්තට පස්සේ අඩුම තැන ඔබ මේක කරන්නේ නැත්නම් දරුවෙකුට හරි කියලා දෙන්න. පුතා අපි මේක කරේ නෑ මේ ජෝකා සිස්ටම් එකක් දාගත්තේ නෑ අපේ ගෙදරට. අපේ ව්‍යාපාරෙට. අපේ මේ වාහන හොදන මෙව්වා එකට. අපේ ලොන්ඩරියට. දැන් ලොන්ඩරිය මොන වතුර කන්දක්ද? කොහෙද ඒ වතුර බස්සනවා ඇත්තේ? ජෝකා සිස්ටම් අනේ මේ මචං බොරු නම් කියන්න එපා. කමන්නේ. දාන්න පුළුවන් නම් දාන්නම. ඒක නිකන් අර මේ පාලම් වල ගහලා තියෙනවනේ උඩරිම උස මීටර 2.2. එහෙම ගහලා තියෙනවද දැකලා තියෙනවද? දැකලා තියෙනවා. පොලිසිය නැත්තම් ඒක යටින් යන්න පුළුවන් ද උස වාහනයකට? බෑනි. සමහර මිනිස්සු එහෙම නිතන්නේ. දාමු. පොලිසිය නෑ. ඒ උඩරිම උස 2.2 කියලා ගහලා තියෙන්නේ මොකටද? ඒ පාලමේ උඩ වාටිය 2.2කට උස වඩා උසයකට යන්න බැරි හින්දා. පොලිසිය නැත්තම් යනවා. ඒ වගේ තමයි මේ වැඩ. අපේ වැඩත් ඒ වගේ තමයි. ඩ්‍රින්කින් වෝටර් ටික විනාශ වෙන්න දෙන්න බෑ කියන තැනටවත් අපි යමු. ලොකු දේවල් කරන්න බැරි නම් ඒකවත්. හැබැයි හරි වැඩේ කරන්න. හරි කම්පැනියට යන්න. ඩයිකි ඇක්සිස් ජෝකාසු යන්න. ගිහලා සිස්ටම් එක ගන්න. අපජලය පියවර 4කින් පෙරලා එළියට එනකොට නිල් කැටේට වතුර එන්නේ. ෂොක් නේ. ඒක මම එහෙම කරා කියන ප්‍රීතිය ඔබට ගන්න පුළුවන් සයිස් එකේ. උන්ට දැවැන්ත මානසිකත්වයක් තියෙන මිනිහෙන් නම් මේකට අත ගන්නවා. ඒක දැනෙන්න ඕනේ දෙන්නේ. එහෙම නැතුව නිකන් පෙටිට් මානසිකත්වයක් නම් අනේ මේ නිකන් ඉන්නේ ඩයිකි ජෝකි ඇක්සිස් අනේ මේ නිකන් ඉන්නේ. කමන්නේ. පුළුවන් අය කරන්න. අපි මේකේ නම්බර් එකක් දෙමුනේ. ඔව්. අපිට ඕනේ 101යි. හැමදාම කියනවා වගේ. 101ක් මිනිස්සු මාරු වෙමුකෝ. ඉවරයි. 0.76යි 5යි 380යි 380. 0.76යි 5යි 380යි 380.